විපක්ෂයෙන් චෝදනාවක් එල්ල කරනවා සිරිමලි මේ අයවැයෙන් පහුගිය අයවැයෙන් බජට් එකෙන් වෙන් කරලා තිබුණා මුදල් යම් යම් අමාත්‍යවරු දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත මණ්ඩලවලට. හැබැයි ඒවයි වැඩක් කෙරිලා නැහැ. ඒකට දැන් ඒකට හේතුව හැටියට විපක්ෂය නිතර චෝදනාවක් එල්ල කරනවා රජයට මේ රාජ්‍ය නිලධාරීන් බය වෙලා. කියන්නේ අත්සන් කොලයකට අත්සන් කරන්නේ නැහැ. ටෙන්ඩර් එකක් පාස් කරගන්න බෑ. වැඩක් කරන්න බෑ. රාජ්‍ය නිලධාරීන් බය වෙලා. මේ ආණ්ඩුව හිතු මතේ අත්අඩංගුවට ගන්නවා. එතකොට දැන් මේ අයත් කොයි වෙලේ රස්සාව නැති වේද අත්අඩංගුවට ගනීද මෙන්න මේ ගැන බයක් ඇති වෙලා තියෙනවා කියලා විපක්ෂයෙන් චෝදනාවක් තියෙනවා රජයට. ඒ එක්කම තව කෙනෙක් කියනවා වැඩ දන්නේ නැහැ මේගොල්ලෝ. ඒ එක්කම මේගොල්ලෝ හිතනවා සල්ලි වියදම් නොකර පරිස්සම් කරගත්තාම ඒක තමයි අර ගෙවල් වල පවුලේ ඇවිල්ලා සමහර වියදම් වෙන් කරාම ඒක ඔක්කොම වියදම් නොකර ඉතුරු කරගත්තාම ඉතුරුවක් වෙනවා ඒක. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි කියලා. අන්න ඒ වගේ බජට් එකක එහෙම නෙමෙයි රටක බජට් එකේ ඒ අදාළ වියදම් කිරීම ඇතුලේ තමයි ඒ ඇත්තටම සංසරණය සිද්ධ වෙන්නේ. ඒක වෙන්නේ. එතකොට ආර්ථිකයක් දුවන්නේ මේ විදිහට. හැබැයි මේගොල්ලෝ හිතනවා මේවා ඉතුරු කරගත්තාම ඒක මේ රටේ ආර්ථිකයේ හොඳ දෙයක් කියන එක හිතනවා කියලා සමහරු කියනවා එහෙම. මම විශ්වාස කරන්නේ මේ නිලධාරීන් බයි වැඩ කරන්නේ නැතුව ඉන්නවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ වර්තමාන ආණ්ඩුවට බය හින්දා වැඩ නොකර ඉන්නවා කියන එක. නමුත් ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. එහෙමනම් ඒ කියන්නේ දැන් ඔය කියන විදිහට බයයි කියලා අපි කියමුකෝ නිලධාරීන්. එහෙමනම් ප්‍රශ්නයක් තියෙනවා ඒ නිලධාරීන්ගේ. කියන්නේ තමන්ගේ වෘත්තීය පිළිබඳව අවබෝධයක් නැතිකම සහ දූෂණය වංචාව කරලා ඒ අයට පුරුද්දක් තිබීම. එහෙමනම් මම මේ කියන්නේ. මොකද ඒ අයට වැඩේ හරියට කරන්න බෑ කියන්නේ මොකක් හරි මුදලක් දුන්නම ඒක ප්‍රතිපාදන වෙන් කරගෙන නිසියාකාරව සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න බෑ කියන්නේ එහෙමනම් ඒ නිලධාරිය හැමදාම කරලා තියෙන හොරකම. හරියට දෙයක් කරන්න ඉගෙනගෙන නැහැ.